Hi guys, ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ වෙද්දි YouTube app එකෙන් අපිට දීලා තියෙන content creators ලාට දීලා තියෙන AI short video generate කරන්න පුළුවන් features එක. මේකත් එක්කම දැන් යාළුවනේ ඔයාලට පුළුවන් YouTube app එකෙන්ම AI short video generate කරන්න හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේවා YouTube එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් සල්ලිත් හොයන්න පුළුවන් කියන එක තමයි ඒකේ අදහස. කලින් තිබ්බ කතාව එහෙම නෙවෙයි YouTube එකෙන් මේ AI content වලට monetize කරන්නේ නැහැ කියලා. ඒක එහෙම නෙවෙයි කියන්න මේ වෙද්දි YouTube එකෙන්ම අපිට AI content short content create කරන්න පුළුවන් විදියක් හඳුන්වලා දීලා තිනවා. මේකත් එක්කම අපිට දැන් පුළුවන් AI short video කිසිම සල්ලියක් ගෙවන්න නැතුව tool එකක් පාවිච්චි කරන්න නැතුව free පාවිච්චි කරලා generate කරගන්න. ඒ වගේම අපිට මේක YouTube එකේ දාන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේකෙන් කොහොමද වීඩියෝ එකක් generate කරගන්නේ. ඒ වගේම මේක public කරන්නේ කොහොමද ඒක ගැන. ඉතින් යාළුවා ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයා YouTube app එක update කරන්න නැත්නම් මේක කරන්න කලින් YouTube app එක update කරගන්න. මොකද මේක update එකකින් ඉන්නේ දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් YouTube එකේ වීඩියෝ අප්ලෝඩ් කරන තැනට ඔයාලා යන්න. ඊට පස්සේ short video upload කරන තැනට යන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩ තරුවක් වගේ icon එකක් අලුතෙන් ඇවිල්ලා තිනවා. එහෙම ඇවිල්ලා තිබ්බේ නැත්නම් ඔයා phone එකේ මේ YouTube app එක update කරලා නැහැ. එහෙමත් නැත්නම් YouTube එකෙන් කියන විදිහට මේක වැඩ කරන්නේ Android phone වල නම් Android 13 එකකින් උඩ phone වල කියලා තමයි කියන්නේ. එහෙම නැති phone එකක් නම් ඔයාගේ වැඩ කරන එකක් නෑ සමහරක් විට. මේක පස්සේ කාලෙක හරියන්න පුළුවන් එයාලා අප්ඩේට් කරොත්. එහෙම නැත්නම් ඔයාලට කොහොම වුණත් 13 එකකින් උඩ කට්ටිය තමයි මේ වෙද්දි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ අපි ඒක උඩ ක්ලික් කරමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ option ගණනාවක් තියෙනවා. make me movie photo to video clip කියලා option කිහිපයක් තියෙනවා. අපිට මෙතනින් මේ වීඩියෝ ක්ලිප් කියන එක උඩ සිලෙක්ට් කරගන්න ක්ලික් කරගන්න ඕනේ. ඒක තමයි අපි වීඩියෝ ජෙනරේට් කරන්න යන විදිය. මුලින්ම ඔයාලා මෙන්න මේ විදිහට ගියායින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම මේක කලින් කරපු නිසා බලා ගන්න වෙන්නේ නැහැ. ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ එකක් එනවා කන්ටිනියු කරන්න මේක gen කියන AI මොඩල් එකෙන් තමයි ෆීචර්ස් එකෙන් තමයි වෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඒක කන්ටිනියු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. අපිට මෙන්න මෙතනින් ඔයාලට අවශ්‍ය prompt එක තමයි දෙන්න තියෙන්නේ. prompt එක කියන්නේ ඔයාලට වීඩියෝ එක හැදෙන්න ඕන මොකක් හරි ඔයාගේ අදහසක් තියෙනවා නම් ඒක තමයි දෙන්න තියෙන්නේ. මාත් වීඩියෝ එකක් ජෙනරේට් කරන prompt එකක් ලියාගත්තා. ඒක ඔයාලා ලියන්න දන්නේ නැත්නම් ChatGPT වගේ එකකට කියලා ලියා ගන්න පුළුවන්. ඒ නැතත් ඔයා පොඩි ටෙක්ස්ට් එකක් මේකේ ටයිප් කරත් ඒක හොඳ වීඩියෝ එකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේකෙන් හරි ඔයාලට අවශ්‍ය prompt එක type කරගත්තයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන style ටිකක් තියෙනවා. ඔයාලට කැමති style එකක් මෙතනින් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ඕන විදිහට generate වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන none කියන එකේම තියෙන්නේ. ඒකේ තියෙන විදිහටම create button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට image ටිකක් මුලින්ම generate වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මේ image ටිකෙන් මම එකක් තෝරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන create video කියන එක උඩ click කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටික වෙලාවම මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක generate වෙන ගමන් තියෙන්නේ. යාළුවනේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක generate වෙලා තිනවා. අපිට මෙතනින් පුළුවන් මේක continue කරලා upload කරන්න. ඒ වගේම මේකට sound effect උත් වැටෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට කැමති විදිහට මෙතනින් text එකක් දාලා upload කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම කතා කරේ YouTube එකේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපිට දැන් content creators ලට AI short video හදන්න පුළුවන් YouTube එකෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම සල්ලියක් ගෙවන්න නැතුව free. ඉතින් මේකත් එක්කම දැන් ඔයාලට පුළුවන් AI content short video හදන්න ඒ වගේම YouTube එකේ දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට monetize කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා channel එකක් කරන්න බලාගෙන ඉන්නවා නම් බල ඉන්න එපා channel එකක් හදන්න. ඊට පස්සේ AI short video දානවා නම් ඒවත් දාන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.